අදත් අපි අනුත්තර ගගටීවී දහම් වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. අද වැඩසටහනේදීත් අපි බලාපොරොත්තු වෙනවා කලින් වගේම විවිධ දහම් කරුණු සාකච්ඡා කරන්න. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අදත් වෙනදා වගේම ලුණුගල පුරාණ රජමහා විහාරාධිපති, ඒ වගේම විශ්‍රාමලත් පරිවේනාධිපති, ඒ වගේම එංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූ පූජ්‍ය පඬිත ශාස්ත්‍රපති සේනාපතියේ විමල රතන ස්වාමීන් වහන්සේ වහන්සේව අදත් අපි ඉතාමත්ම ගෞරවාදරයෙන් පිළිගන්නවා අද වැඩසටහන සඳහා. අද අපි බලාපොරොත්තු වෙනවා අපි කලින් කතා කරපු වැඩසටහන් වලදී ආරණාස අපි නිරතුරුව කතා කරා ත්‍රිපරිවට්ටය කියන සංකල්පය. මේ ත්‍රිපරිවට්ටය කියන සංකල්පය කියන්නේ මොකක්ද කියන එකයි ඊට අමතරව දැන් අපි දකිනවා පන්සල්වල මේ ත්‍රිපරිවට්ටය සංකල්පයක් අපිට ඇහෙන්නේ නැහැ. ඇයි අපිට ඇහෙන්නේ නැත්තේ? ඒ වගේම මේ නිවන් දකින්න ත්‍රිපරිවට්ටය කියන සංකල්පය කොතරම් දුරට වැදගත් වෙනවද කියන සංකල්ප ටිකයි ඒ එකම ආරයන් වහන්සේ මේ ත්‍රිපරිවට්ටය සහ ද්වතාවය අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධතාවයක්ද කියන එකයි ඔන්න ඔය කාරණා ටික අපි ලියා ගන්න එක අතිශයින් වැදගත් වෙනවා. හොඳයි. එතකොට මේ බුදුදහමේ තියෙන පුළුල් මාතෘකාවක් ත්‍රිපරිවට්ටය. එතකොට මේ ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියලා බුදුහාඳුරෝ දේශනා කරලා තිනවා. එතකොට මේ ත්‍රිපරිවට්ටය වට්ටයක් කියලා කියන්නේ වටවීමක්. වටවීමක්, කොටුවීමක්, කොටු කර ගැනීමක්, කොටුවීමක්. ඒතර වටයක් ඒක. එතකොට මේ ත්‍රිපරිවට්ටයට වට තුනක් තියෙන්නේ. සංවට්ට, පරිවට්ට, විවට්ට කියලා වට තුනක් තියෙන්නේ. එතකොට මේ වට තුන දෙකකට බෙදෙනවා දෙතාවයක් හැටියට. එතකොට එකක් සංවට්ට, අනිත් එක විවට්ට. එතකොට සංවට්ට කල්ප, විවට්ට කල්ප කියලා වට දෙකක් තියෙනවා. එතකොට මේක තමයි දෙතා ධර්මය කියලා කියන්නේ. සංවට්ට කල්ප, විවට්ට කල්ප කියන මේ දෙක දෙතා ධර්මයක්. එතකොට මේ දෙතා ධර්මය, මේ ද්වතා ධර්මය දුයිදේනං වදාමි කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඊටර මේ දෙතා ධර්මය ආගමක නැහැ. බුද්ධාගමේ නැහැ. බුද්ධාගමේ දෙතා ධර්මයක් නැහැ. ඊටර බුද්ධාගමේ ත්‍රිපරිවට්ටයකුත් නැහැ. එතකොට දැන් අපි දැන් මේ ජීවත් වෙන සක්වලක්. දැන් මේ ඉන්න අපි පෘථුවිය. ඊටර මේ වාගේ පෘථුවි තල සක්වලවල් තියෙනවා දසදහසක් සක්වලවල්. එතකොට මේ විශ්වයේ තියෙනවා දසදහසක් සක්වලවල්. ගණන් කරන්න බැරි තරම්. එතකොට මේ ගණන් කරන්න බැරි තරම් තියෙන මේ දසදහසක් සක්වලවල හැම සක්වලකම තියෙන්නේ මෙන්න මේ න්‍යාය ධර්ම දෙකක්. ඒ කියන්නේ වට දෙකක් තියෙන්නේ. එතකොට දැන් අපි භගවත කියලා අහලා තියෙනවා. මේ දැන් ඒක සාමාන්‍ය පොතේ පතේ පරිවර්තනය කරලා තියෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ කියන එක නෙවෙයි මේකේ නියම අර්ථය. භගවත කියලා කියන්නේ වත කියන්නේ සක්වලකට. වත කියන්නේ සක්වලක්. ඔව්. වත කියන්නේ සක්වලක්. ඒතර මේ සක්වල තුල තියෙනවා මේ වත ඇවත කියලා දෙකක්. සක්වලක් ඇතුලේ තියෙනවා වත ඇවත කියලා දෙකක්. එතකොට ඇවතක් කියලා කියන්නේ විඥානයේ සමුදය දුකට. ඒතර චතුරාර්ය සත්‍යයේ ඇවතට වැටෙන්නේ සමුදය දුක. එතකොට චතුරාර්ය සත්‍යයේ වතට වැටෙන්නේ නිරෝධය නිවන. එතකොට මෙන්න මේ වත ඇවත කියන එක මේ සක්වලක් ඇතුළත මේ දෙතා ධර්මය මේ දෙපැත්ත බුදුහාමුදුරෝ දේශනා කරනවා දුයිදේනං වදාමි මහණෙනි මම මේ දෙපැත්තක් ගැන කියනවා. වත සහ ඇවත. එහෙම නැත්නම් සක්වලක් ඇතුලේ තියෙනවා කර්ම නියාමයේ ධර්ම නියාමයේ. එතකොට ඇවත වැටෙන්නේ කර්ම නියාමයට, වත වැටෙන්නේ ධර්ම නියාමයට. එතකොට නියාම ධර්ම දෙකක් තමයි මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන කර්ම නියාමයයි ධර්ම නියාමයයි කියන මේ වත ඇවත කියන මේ දෙක එහෙම නැතිනම් එතකොට සංවට්ටය සහ විවට්ටය. එතකොට සංවට්ටය කියන්නේ ඇවත. සංවට්ටය කියන්නේ ඇවත. විවට්ටය කියලා කියන්නේ වත. එතකොට මේ දෙතා ධර්මයේ ඇතුළත තියෙනවා සංවට්ටය කියලා කියන්නේ
මේ කර්ම නියාමයට අයිති කොටස. සංවට්ටය කියන්නේ කර්ම නියාමයට අයිති කොටස. එතකොට කර්ම නියාමයට අයිති වෙනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියන තුනම. එතකොට මේ සංකාර තුනම ඇතුළත් වෙන්නේ කර්ම නියාමයට. සංකාර තුනම කර්ම නියාමයට ඇතුල් වෙන්නේ. එතකොට මේ කර්ම නියාමය කියලා කියන්නේ කර්මය කියලා කියන්නේ රාග, දේශ, මෝහ. එතකොට ඒක සංකාරයි. සංකාරයි. අපි ඒක සං කියලාත් කියන්න පුළුවන්. සං කියන්න පුළුවන්, සංකාර කියන්නත් පුළුවන්. එතකොට මේ සංකාරපච්චය විඥානං, මේ විඥාණය කර්මය හේතු කොටගෙන සංකාර හේතු කරගෙන සංකාරපච්චය විඥානං, මේ විඥාණය හැම වෙලාවම පෝෂණය කරන්නේ සංකාර වලින්. සංකාර වලින් විඥාණය පෝෂණය. සංකාරපච්චය විඥානං. එතකොට මේ විඥාණය තමයි මේ තල 31ේම, ඒ කියන්නේ සංවට්ටය තුල. සංවට්ටය කියන්නේ තල 31. එතකොට මේ තල 31ේම මේ සංවට්ටය තුල මේ විඥාණය දිගෙන් දිගටම ගමන් කරනවා. ඒ නොනවතාම. ඒ ගමන් කරන එකට අපි කියනවා සංසාරය කියලා. ඒ ගමන් කරන එකට අපි කියන්නේ සංසාරය කියලා. සංසාර චක්‍රය කියන්නේ සංසාර චක්‍රය කියන්නේත් ඒකමයි. එතකොට සක්වලක් ඇතුලේ තියෙනවා චක්‍ර දෙකක්. දැන් මේකේ තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේදී සඳහන් වෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් වෙනවා මාර චක්‍රයයි ධර්ම චක්‍රයයි. එතකොට මාර චක්‍රයට ඇතුළත් වෙන්නේ අර සංවට්ටය කියන්නේ මාර චක්‍රය. එතකොට ඒ මාර චක්‍රයේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ විඥාණය. එතකොට මේ විඥාණය විඥාන්ට පණ තියෙන්නේ, විඥාන්ට පණ එන්නේ, පණ ගන්නේ, විඥානේ ප්‍රාණවත් වෙන්නේ, පණ ගන්නේ, බල ගන්නවන්නේ අර සංඛාර වලින්. එතකොට හැම වෙලාවම සංකාර වලින් මේ විඥානේ charge කරනවා. පෝෂණය කරනවා. පච්චය කියලා කියන්නේ ඒකයි. ප්‍රත්‍ය කියලා කියන්නේ පෝෂණය කරනවා. ඒතර මේ විඥානය තමයි මේ තල 31ේම ගමන් කරන්නේ. ශක්තිය දෙන්නේ එතන. ඔව්. එතකොට මේ විඥානය ගමන් කරන්නේ සංවට්ටයේ තුල මිසක් විවට්ටයේ තුල නෙවෙයි. එතකොට විවට්ටය වෙනම තියෙනවා. පරිවට්ටය తాවකාලික වටයක් විතර දාන්නේ. නෑ. දැන් පරිවට්ටය කියන්නේත් සංවට්ටයේම එකක්. කෑල්ලක්. ඒක ඇතුළේ. දැන් සංවට්ටය ඇතුළත සංවට්ටයේ තියෙන්නේ පරිවට්ට සංවට්ට දෙකම එකට එකතු කරලා ඒක හඳුන්වනවා සංවට්ටය කියලා. පරිවට්ටයයි සංවට්ටයයි දෙකම හඳුන්වන්නේ එක වටයකින් සංවට්ට කියලා. එතකොට විවට්ටය කියලා කියන්නේ නිරෝධේ නිවනට, චතුරාර්ය සත්‍ය නිරෝධේ නිවනට විවට්ටය කියලා කියන්නේ. එතකොට මේ විවට්ටය කියන එක ඒකත් තියෙන්නේ සක්වලක් ඇතුලේ, ඒකත් තියෙන්නේ මේ විශ්වයේමයි. ඒක ධර්ම නියාමය. ඒක ධර්ම නියාමය. ඒතර මේ ධර්ම නියාමය කියලා කියන්නේ මොකද්ද? ධර්ම නියාමයක් කියලා කියන්නේ ස්වභාවිකත්වය. ඒ කියන්නේ යථාර්ථය. ධර්ම නියාමය කියන්නේ ස්වභාවිකත්වය, යථාර්ථය. එතකොට දැන් මේ යථාභූත ඥාන දස්සනං කියලා කියන්නේ තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඥාන දස්සනං කියලා කියන්නේ මේ යථාභූත ඥාන දස්සනය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නත් පුළුවන්. සත්‍ය අවබෝධ වෙච්ච ආර්ය උත්තමයෙකුට, එහෙම නැත්නම් ආරහතන් වහන්සේ කෙනෙකුට, බුදු කෙනෙකුට, පසේ බුදු කෙනෙකුට තියෙන්නේ යථාභූත ඥාන දර්ශනයක්. ඒතර මොකද්ද මේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ? ඒ යථාභූත ඥාන දර්ශනයට පේනවා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයේ තියෙන චතුරාර්ය සත්‍යයේ තියෙන දෙකක් බොරු. එතකොට සංවට්ටය කියන්නේ සම්මතයක්, සම්ප්‍රදායක්, බොරුවක්, මායාවක්. එතකොට සමුදය දුක කියන බොරුව, මායාව, මේ විඥානයේ බොරුව, මායාව පේනවා යථාභූත ඥාන දර්ශනයකට. ඒ එපමණක් නෙවෙයි, නිරෝධේ නිවනත් මේ යථාභූත ඥාන දර්ශනයට පේනවා. ඒ කියන්නේ ස්වභාවිකත්වය සහ අස්වාභාවිකත්වය. මේ විශ්වයේ ඇතුලේ තියෙනවා ස්වභාවිකත්වය සහ අස්වාභාවිකත්වය. ඒතර මේ ඇත්ත බොරුව, එහෙම නැත්නම් ස්වභාවිකත්වය, අස්වාභාවිකත්වය, විකෘතිය, ප්‍රකෘතිය. ඒතර විකෘතිය කියන්නේ විඥානේ, වි කියන්නේ විකෘති ඥානේ. එතකොට විඥානයක් විකෘති වෙන්න හේතුවක් තියෙනවා. විඥානේ විකෘති වෙන්නේ, විඥානේ තියෙන්නේ රාග, දේශ, මෝහ. සංකාර වලින් පෝෂණය වෙන නිසා, සංකාරපත්‍ය විඥානං වෙන නිසා විඥානේ විකෘති. මේ විකෘති විඥාණයෙන් තමයි විශ්වයේ
කර්ම නියාමයට අහු වෙලා මේ ලෝකයේ තියෙන කර්ම නියාමයට අහු වෙලා ඒ කර්ම නියාමයට අහු වෙච්ච සියලු දෙනාම දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. දුක්ඛන්දරාවකටපත් වෙනවා. එතකොට දැන් අපි මේ සත්වයා දුක් විඳින්නේ දැන් බුදුවරු නිදුක්. බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා නිදුක්. එහෙම නැතුව අර විඥාණයෙන් වැඩ කරන මේ ලෝකයා දුකටපත් වෙලා. ඒතර මේ කෙනෙක් දුකටපත් වෙන්නේ මෙන්න මේ සංකාර විඥාන දෙකේ තියෙන මේ සංකාර පච්චය වෙලා විඥාණයට ආහාර වෙන නිසා විකෘති විඥානය කියන්නේ පොට්ටපාදයි. විකෘති විඥානය කියන්නේ පොට්ටපාදයි. මේ පොට්ටපාද කියලා කියන්නේ ඒ පුද්ගලයාට හේතුඵලය පේන්නේ. ඒතර හේතුව පේන්නේ, ඵලය පේන්නේ. හරි දේ පේන්නේ, වැරදි දේ පේන්නේ. කරණීය පේන්නෙත් නැහැ, අකරණීය පේන්නෙත් නැහැ. සුව ධර්ම පේන්නෙත් නැහැ, අසුව ධර්ම පේන්නෙත් නැහැ. එතකොට කල යුත්ත නොකල යුත්ත දන්නේ නැහැ. එතකොට මේ ලෝකේ තියෙන දේවල් හරි කියලා කරගෙන යනවා. එතකොට මේ ලෝකය කියන්නේ දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. ඒතර මේ දුක මත පවතින ලෝකයේ තුල හරි කියලා කරන්නේ වැරදි. එතකොට අර මොහිදින් බෙග්ගෙත් සින්දුවක් තියෙනවා හරි කියා කලේ වැරදි. මනුසතා ලෝකේ ඉපදී මම් මුලා වෙලා මගදී හරි කියා කලේ වැරදි. එතකොට මේ මිනිස්සු හරි කියලා මේ ලෝකේ තියෙන දේවල් කරනවා කරන්නේ වැරදි. සම්මතයන් තමයි හරි කියන්නේ. සම්මතයන් හරි කියලා. ඒතර හරි කියන එකේ තේරුමක් තියෙනවා. හරි කියන්නේ හරි කියන වචනේ තේරුම අරි. හරිනම් අරි, අරිනම් හරි. ඒතර අරි අට මග, හාරි අෂ්ටාංගික මාර්ගය. ඒතර හරි මග දන්නේ, වැරදි මග දන්නෙත් නැහැ. මිත්‍යාව දන්නෙත් නැහැ. සම්මා දිට්ඨියටපත් වෙලා සත්‍ය දන්නෙත් නැහැ. වැරද්ද හැටියට දන්නේ, ඇත්ත හැටියට දන්නේ. අන්න හරි. මෙන්න මේ පැටලිච්ච එකට කියනවා මෝහය කියලා. ඒතර මේ පැටලුනේ කොහමද? මෝහයෙන්. මේක තමයි මෝඩකම. මේක තමයි අවිද්‍යාව. ඒතර මේ පැටලීම ඉවත් වෙනවා ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා සිරිසත් ධර්මයේ මේ ත්‍රිපිරි වට්ටය කියන්නේ සිරිසත් ධර්මය. ත්‍රිපිරි වට්ටය අහගන්න ඕන. එතකොට ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා ආර්යයන් වහන්සේගෙන් අහගන්න ඕනේ සංවට්ටය කියන්නේ මොකද්ද? පරිවට්ටය කියන්නේ මොකද්ද? විවට්ටය කියන්නේ මොකද්ද? ඒතර මේ වට දෙකේම තියෙනවා සංවට්ට පරිවට්ට කියන එතකොට විවට්ටයයි සංවට්ටයයි අතර දෙක මේ පරතරය අතර තියෙනවා ලොකු මේ වෙනසක්. එතකොට මොකද්ද මේ වෙනස? එක පැත්තක දුක, එක පැත්තක සුව. හෙවත් නිවන. එතකොට නිබ්බානම් පරමං සුඛං. එතකොට මේ සුවය සහ දුක කියන මේ දෙතාවය දෙපැත්ත මේ දෙතා ධර්මයේ දෙපැත්ත අහගන්න ඕන ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන්. එතකොට ආර්යයන් වහන්සේ කියලා දෙනවා බොරුව හැටියටත්, මායාව හැටියටත්, ඇත්ත හැටියටත් ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා දෙනවා. ඒ කියලා දෙනකොට ඒ පුද්ගලයා සෝත කියලා කන් දෙක අවධානයේ හරියට අවධානයෙන් ඉන්න ඕනේ. හරියට අවධානයෙන් ඉඳලා මෙන්න මේ දෙපැත්ත කියලා දෙනකොට අහගත්තම ඒ අහගන්න පුද්ගලයාට තේරුමක් එනවා වැරද්ද හැටියටත් හරිදේ හරි හැටියටත්. මෙන්න මේ තේරුම් ගන්න එකට කියනවා යථාභූත ඥාන දර්ශනය. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මිදිලා අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාවට එන්න. ඒතර ඒකට අපි කියනවා විද්‍යා උදපාදි. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි. පොතක් බලලා බෑ. එතකොට දැන් ඒ වගේ තැනකට එන්න ඒ ඥාන දර්ශනයක් ඇති කරගන්න පොතපතෙන් බෑ. ඉගෙනගෙන බෑ. විශ්වවිද්‍යාල ගිහිල්ලා හෝ පොත්පත්වල තියෙන දේවල් වලින් හෝ යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න බෑ. පොත්වල ඇත්තෙත් නෑ. ඇත්තෙත් නෑ. එතකොට ඒකට කියන්නේ බුද්ධිය. එතකොට බුද්ධිය වෙනයි නැත්නම් අපි කියන උගත්කම කියලා. උගෙන් ගත්තා උගතා. ඒ කියන්නේ මේ පොත්පත්වල තියෙන ඒවා ඉගෙන ගත්තට ණයට ගත්තා. ඒවා ණයට ගත්ත ඒවා. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන අර මිනිසුන්ගේ තියෙන දේවල් ඉගෙන ගත්තා මිසක් යථාභූත ඥාන දර්ශනයක් නෙවෙයි. එතකොට දැන් අපි කරන්න ඕන මොකද්ද? ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා දෙන්නේ පොතපතේ තියෙන දේ නෙවෙයි. එතකොට ලෝකයේ තියෙන දේවල් නෙවෙයි. ඒතර ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා දෙන්නේ යථාභූත ඥාන දර්ශනයක් ඇති කර ගැනීමට
ලෝකයේ තියෙන බොරුව හැටියටත් ලෝකයේ තියෙන ඇත්ත හැටියටත් මේ දෙතා ධර්මයේ තමයි ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා දෙන්නේ. ඒතර ආර්යයන් වහන්සේ කෙනෙක් මේ දෙතා ධර්මයේ කියනකොට හරියට තමන් අවදානෙන් සෝත අවදානේ පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං. එතකොට පළවෙනි බුද්ධ ඥානය කියන්නේ සම්මාදිට්ඨියට පත් වෙන එක. ඒතර මේ සම්මාදිට්ඨියට පත් වෙන්න නම් පළවෙනි බුද්ධ ඥානෙ එන්න ඕන. ඒතර පළවෙනි බුද්ධ ඥානෙ ඇති කරගන්න නම් මොකද්ද කරන්න ඕන? සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලබා ගන්න ඕන. ඒතර සුතමේ ඥානෙ ලැබෙන්නේ කොහොමද? ආර්යයන් වහන්සේ කෙනෙක් මේ ධහම කියනකොට හරි සහ වැරදි, බොරුව සහ ඇත්ත, යා යුතු මඟ සහ නොයා යුතු මඟ, කළ යුත්ත සහ නොකළ යුත්ත තමන් හරියටම දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. මෙන්න මේ අවබෝධ කරගන්න එක තමයි සම්මා දිට්ඨියටපත් වෙනවා කියනවා, සෝවාන් වෙනවා කියනවා, එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්නවා කියනවා, බුදු වෙනවා කියනවා, අරහත් මාර්ගඵලලාභියට සෝවාන් වෙනවා. මේ හැම දෙෙම මේ ත්‍රිපිරිවට්ටේ තේරුම් ගන්න එකට තමයි ගොනු කළා තියෙන්නේ. ඒ කියන්නේ අරනවාස මේක මේ භාවනා කරලා ගන්න ඕන එකක් නෙමෙයි. නෑ. එතකොට දැන් භාවනා කළාට සම්මාදිට්ඨියටපත් වෙන්නේ නෑ. ඒතර සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ නිවන් දකින්න එක. එහෙමයි. සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ නිවන් දකින්න එක. ඒ නිවන් දකින්න නැතුව භාවනා කරන්නත් බෑ. ඒ සම්මා දැන් අපි කියමු මෙහෙම. පොට්ටපාද කියන්නේ පොට්ටයිනේ. එතකොට ධම්මපාද කියන්නේ ධම්මචක්කුන් උදපාදිනේ. ඒතර මේ ධම්මැස පෑදිච්ච කෙනෙකුට විතරයි මාර්ගචර්යාවේ හැසිරෙන්න පුළුවන්. මග්ගේ මග්ග ඥාන දර්ශනය ඇති කරගන්න පුළුවන්. යා යුතු මඟ නොයා යුතු මඟ දැනගන්න පුළුවන්. ඒතර මේ සම්මාදිට්ඨියටපත් වෙච්ච සුතවත් අරිය ශාවකයෙක්ම ඉන්න ඕන. ඒ අරිය ශාවකයෙක් වෙන්න අරිය ශාවකයෙක්ම ඉන්න ඕනයි. එතකොට වාහනයක් පදවන්න පුරුදු කරන්න වාහන පදවන්නෙක්ම ඉන්න ඕනයි. ලයිසන් එක ගත්ත එකෙක්. ඔව් ලයිසන් එක ගත්ත කෙනෙක් ඉන්න ඕනයි. එහෙම නැතුව මේ මාර්ගචර්යාවේ හැසිරෙන්න දැන් අපි සමහරක් අය හිතනවා මේ මට මේ තනියෙන් මේක කරන්න පුළුවන් කියලා. එතකොට තනියෙන් මේක කරන්නත් බෑ. මග පෙන්වන්නෙක් අවශ්‍යයි. අනිවාර්යයෙන්ම බුදුහාමුදුරෝ දේශනා කරනවා අරියානන් දස්සාවි ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නම කියලා. අනිවාර්යයි. එහෙ නැතුව මේ දැන් සෝතාපට්ටි මාර්ගාංග 4යි තියෙන්නේ. ආර්යයන් වහන්සේ මුණ ගැහිම, සිරිසත් ධර්මය ඇහිම, යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීම, ධම්මානුධම් පටිපදාවේ නිරත වීම. මේ 4 පූර්ණ වෙන්නම ඕන යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන්න. ඒ යථාභූත ඥාන දර්ශනය ඇති වෙච්ච කෙනෙකුට අන්න අර ත්‍රිපිරිවට්ටේ පේනවා. ඒ ත්‍රිපිරිවට්ටේ පේන එක තමයි අපි කියන්නේ තර්ඩ් අයි එක කියලා. තුන්වෙනි ඇහැ. ධම්මචක්කුන් උදපාදි. ඒ ධම්මැස පෑදිච්ච කෙනෙකුට චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝකෝ උදපාදි කියන තැනටපත් වෙනවා. ඒ කියන්නේ ලෝකයක් පේනවා. ලෝකයෙන් එතර වෙලා දුකෙන් නිදහස් වෙලා නිවන් සුවයත් පේනවා. සියල්ල පේනවා. ඒතර ඒ සියල්ල දත් කියන්නේ දැන් බුදුහාමුදුරන්ට කියනවා සියල්ල දත්. සියල්ල දත් කියන්නේ කවුද? සංවට්ටයක් දන්නවා. පරිවට්ටයක් දන්නවා. විවට්ටයක් දන්නවා. මේ සියල්ල මේ ත්‍රිපිරි තුනම පේන කෙනා තමයි සියල්ල දත්. හැබැයි පෙනුනට බෑ, ඥානතෝ පමණක් තිබිලා බෑ. පස්සතෝ පුහුණු කරන්නත් ඕනයි. පුහුණු කළා අරහතෝ මිදි නිදහස් වෙන්නත් ඕනයි. මේ සියල්ල එකට එකතු වුණාන් පස්සේ තමයි යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගෙන ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි කියන්නේ මේ සිත පිරිසිදු කරගන්න ක්‍රමවේදය. ඒතර මේ සිතක් පිරිසිදු කරන්න කිසිම බෙහෙතක් නැහැ ලෝකේ. විද්‍යාඥයෝ තියා කවුරුවත් තාම හොයාගෙන නැහැ. බටහිරෝ ආයුර්වේදෝ කොහේවත් බෙහෙතක් හොයාගෙන නැහැ. සත්තට වන බව දුකට වේදාගේ ධර්ම ඖෂධයෙන් විතරයි මේ හිත පිරිසිදු කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒකට කියනවා අපි නිවන් අවබෝධ කරගන්නවා යථාභූත ඥාන දර්ශනය කියලාත් කියනවා. ඉතින් ඒක තමයි මේ ත්‍රිපිරිවට්ටය සහ දෙතා ධර්මයෙන් අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. ඒකම ආර්යයන් වහන්සේ දැන් වහන්සේ විස්තර කළා මේ ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැසිලා ත්‍රිපිරිවට්ටේ සංකල්ප ඉගෙන ගන්න වෙනවා, සිරිසත් ධර්මයට අහුම්කම් දෙන්න වෙනවා. ඒ වගේ කාරණා 4ක් ඔබ වහන්සේ විග්‍රහ කළා සම්මාදිට්ඨියටපත් වෙන්න. හැබැයි බහුතර ජනතාව අපේ මේ ගැන අවබෝධයක් නැතුව මුලින්ම කවුරු හරි මොකද කරන්නේ? කවුරු හරි කිව්වොත් එහෙම මෙතන භාවනා සෙන්ටර් එකක් තියෙනවා, භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා, අපි යන්. පොලිමේ යනවා භාවනා කරන්න. භාවනාවට යන්නේ අපි දීර්ඝ වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කරමු. භාවනාවට යන්නේ මේ සම්මාදිට්ඨි ඵලය
එහෙම නැත්නම් සම්මාදිට්ඨියටපත් වෙන්න කියලා හිතාගෙන. ඒ කියන්නේ ඔබ වහන්සේ පොඩි පැහැදිලි කිරීමක් කෙටියෙන් අපි ඊළඟට කතා කරනකම් කෙටියෙන් පැහැදිලි ඔව් කිරීමක්. එතකොට ඇත්තටම මේ භාවනා කරලා දැන් හුඟක් කට්ටිය හිතලා තියෙන්නේ භාවනා කර කර යනකොට සෝවාන් වෙනවා භාවනා කර කර යනකොට නිවන් දකින්නවා කියලා තමයි හිතන්නේ. නෑ. භාවනා කරලා කවදාවත් නිවන් ලබන්න බෑ. ඒ කියන්නේ මුලාවක් දාරයන් වහන්සේ. ඔව් මුලාවක්. ඒ කියන්නේ දැන් අනරිය භාවනා තියෙනවානේ. දැන් අනරිය භාවනාවක් කරන්න සෝතාවදානේ පඤ්ඤා සුත්තමේ ඥානෙ අවශ්‍ය නැහැ. සම්මාදිටියටපත් වෙන්න අවශ්‍ය නැහැ අනරිය භාවනාවක් කරන්න. හැබැයි බුද්ධ භාවනාවක් ආර්ය භාවනාවක් කරන්නම් අනිවාර්යයෙන්ම ආර්යයන් වහන්සේ කෙනෙක් මොන ගැහිලා චතුරාර්ය සත්‍ය ධර්මයේ අහලා සම්මාදිටියටපත් විය යුතුයි. ඒ කියන්නේ බණ ඇසිය යුතුයි. බණ අහනකොට තමයි නිවන් දකින්නේ. භාවනා කරනකොට නෙවෙයි නිවන් දකින්නේ. එහෙනම් බණ අහලා නිවන් දැකපු කෙනෙකුට පුළුවන් භාවනා කරන්න. මොකද්ද භාවනාව කියන්නේ? භාවේ තබ්බංච භාවිතං පහතබ්බංච පහීනං. සබ්බපාපස්ස අකරණං කුසලස්සුප සම්පදා කියන එක තමයි මේ කියන්නේ. ඒතර ඒකට ආර්යයන් වහන්සේ කෙනෙක් මොන ගැහිලා සම්මාදිට්ඨියටපත් වෙන්නට ඕන. සම්මාදිට්ඨියටපත් වෙන්න නැතුව සෝවාන් වෙන්න නැතුව එහෙම නැතුව මාර්ගචර්යාවේ යන්න කීයටවත් බෑ. භාවනා කළා නිවන් දකින්න බෑ. අපි මේ ගැන තවදුරටත් සාකච්ඡා කරමු. කෙටියෙන් අපි විරාමයක් අරගෙන නැවතත් වැඩසටහනට සම්බන්ධ වෙමු. නැවතත් අපි වැඩසටහන සමග සම්බන්ධ වෙමු. විශේෂයෙන් ආරයන් වහන්සේ දැන් අපි මේ ත්‍රිපරිවට්ටය ගැන සංකල්පය ගැන කතා කරනවා. කාට හරි යම් චකිතයක් ඇති වෙන්න පුළුවන් මේ ත්‍රිපරිවට්ටය කියන සංකල්පය ධහමේ සාකච්ඡා කරනවද සූත්‍ර දේශනාවල තියෙනවද කියලා ඒ ගැනත් ඔබ වහන්සේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලා ඊළඟට අපි ගත්තොත් අපේ ශරීරයේ ඇස කන නාසය දිව මන මේ සියලුම කරුණු කාරණා වලට මේ ත්‍රිපරිවට්ටය කියන සංකල්පය ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් තරම්. හොඳයි. එතකොට දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ ත්‍රිපරිවට්ටය ගැන කිසිම සඳහනක් නැහැ බුද්ධ ආගමේ. බුද්ධ ආගම් පොත්වල කොහෙවත් නැහැ. කාටවත් ඇහිලා නැත්තේ. නෑ දැන් මම ඒක හොඳටම දන්නවා. දැන් මං විදුහල්පති කෙනෙක් ඇට්ට වැඩ කරලා තියෙනවා. විශ්වවිද්‍යාල උපාධි 2ක් විතර ලබාගෙන තියෙනවා. ඊට පස්සේ දැන් පිරිවන් වල උගන්වලා තියෙනවා. පිරිවන් පොතක හෝ දහම් පාසල් පොතක හෝ එහෙම නැතුව මේ විශ්වවිද්‍යාලවල උපාධියකට හෝ කොහෙවත් තැනක මට නම් අහුවිලා නැහැ මේ ත්‍රිපරිවට්ටයක් ගැන. විග්‍රහ කිරීම. ඔව් දැන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ මම ඉගෙන ගත්තා. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේවත් අපිට ඉගෙනුවේ නැහැ ත්‍රිපරිවට්ටයක් ගැන. ඊළඟට දහම් පාසල් පොතක කොහෙවත් තැනක ත්‍රිපරිවට්ටයක් නැහැ. ඊළඟට පිරිවම් පොත්වල දැන් මම පිරිවෙනක විදුහල්පති කෙනෙක් පරිණාධිපති කෙනෙක් ඇටි වැඩ කළා. කිසිම පොතක පතක නැහැ ත්‍රිපරිවට්ටයක් පිළිබඳ කිසිම තැනක නැහැ. එතකොට කිසිම තැනක මේ බුද්ධාගම් පොත්වල ත්‍රිපරිවට්ටයක් නැහැ. සංවට්ටය ගැන මොනවත් තොරතුරක් නැහැ. පරිවට්ටය ගැන මොනවත් තොරතුරක් නැහැ. විවට්ටය ගැන කිසිම තොරතුරක් නැහැ. එතකොට දෙතාවය ගැනත් නැහැ. දෙතාවය ගැනත් කිසිම සඳහනක් නැහැ. එතකොට දැන් අපි නම් අහලා නැහැ. දැන් අපි ඉගෙන ගන්න පොතපතකින් මෙච්චර කාලයකට මේ ධර්මයේ ගවේෂණය කළා මේ ධර්මයේ ගවේෂණය කළා දැන් ත්‍රිපිටකයේ තියෙනවා. ත්‍රිපිටකයේ ත්‍රිපරිවට්ටය තියෙනවා. දැන් හැම සූත්‍රයකම ත්‍රිපරිවට්ටයක් තියෙනවා. සියලුම සූත්‍රවල ත්‍රිපරිවට්ටයක් නැති තැන බුදුදහමක් නැහැ. දෙතාවයත් ඒ කියන්නේ තියෙනවා. දෙතාවයත් ත්‍රිපරිවට්ටයත් නැති තැන බුදුදහමක් නැහැ. එතකොට දෙතාවයමයි බුදුදහම ත්‍රිපරිවට්ටයමයි බුදුදහම ඔය දෙක නැති තැන තමයි බුද්ධාගම. මේ දෙක නැති තැන බුද්ධාගම තියෙන්නේ. දෙතාවය නෑ බුද්ධාගමේ, ත්‍රිපරිවට්ටය නෑ බුද්ධාගමේ. එහෙනම් මේ ත්‍රිපරිවට්ටය නැත්නම් ත්‍රිපරිවට්ටය නැතිනම් මේ දෙතාවය නැතිනම් ඒක බුද්ධාගම මිසක් බුදුදහම නෙවෙයි. එහෙනම් මේ බුදුදහමම කියන්නෙම ත්‍රිපරිවට්ටය. බුදුදහම කියන්නෙම දෙතා ධර්මයේ. ඒ වෙනුවට වෙන වචනයක් හරි පාවිච්චි වෙනවද ආගමේ ආරෙන්න? කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ත්‍රිපරිවට්ටය වෙනුවට කිසිම වචනයක් නැහැ. දෙතාව වෙනුවටත් වචනයක්. දෙතාව වෙනුවටත් එක වචනයක්වත් නැහැ. හැබැයි දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මාර චක්‍රයේ ධර්ම චක්‍රයේ තියෙනවා. ඊළඟට කුසල් අකුසල් කියලා තියෙනවා. දැන් කුසල් අකුසල් කිව්වට මේක දෙතාවයක් කියලා කොහෙවත් නැහැ. ඒතර කුසල් කියන්නේ නිරෝධේ නිවන, අකුසල් කියන්නේ සමුදය දුක. එතකොට දැන් සමුදය දුකටයි අකුසල් කියන්නේ කියලා කොහෙවත් නැහැ. නිරෝධේ නිවනටයි කුසල් කියන්නේ කොහෙවත් කියලා නැහැ. මෙහෙම විග්‍රහයක් නෙමෙයි. දෙතාවේ නැහැ. දෙතා ධර්මයක් නැහැ. එහෙනම් කඩලා පැහැදිලි කරන්න. දෙතා ධර්මයක් බුද්ධාගමේ තියෙන්න බෑ. ඒකට ඒක ආගමක් නෙමෙයි. ඒක දහමක් වෙනවා. දැන් ආගම තුලට දහම ඇතුල් වෙන්න බෑ.
දහම තුලට ආගම ඇතුල් වෙන්න බෑ. එතකොට මේ දෙතා ධර්මය එතකොට ආගම කියන්නේ සම්මතයක් සම්ප්‍රදායක්, දහම කියන්නේ පරම සත්‍යයක්. එතකොට මේ පරම සත්‍යයක් තුලට බොරුවක් සම්මතයක් සම්ප්‍රදායක් ඇතුල් කරන්න බෑ. ඒක එහෙම වෙන්නෙම නැහැ. එතකොට ගින්දරට දැන් වතුරේ ගින්දර පත්තු කරන්න බෑ. ඒතර වතුරේ ගින්දර පත්තු කරන්න බෑ. දැන් වතුර දාලා ගින්දර පත්තු කරන්නත් බෑ. භූමි තෙල් දාලා ගින්දර පත්තු කරන්න පුළුවන්. දැන් දරවලට භූමි තෙල් දාලා ගිනි තියලා පත්තු කරන්න පුළුවන්. එතකොට වතුර ටිකක් දරවලට දාලා ගිනි තියන්න බෑ. දෙක මුණ ගැහෙන්න බෑ. කීයටවත් මේ දෙක එකට එකතු වෙන්නේ නැහැ. ආගමයි දහමයි එකතු වෙන්නෙම නැහැ. ආගම දහමට විරුද්ධයි, දහම ආගමට විරුද්ධයි. එතකොට මේ ආගම් වල ඉන්න බුද්ධාගමේ ඉන්න හාමුදුරුවරු ගිහියෝ සමහරක් අය ගිහියෝ හාමුදුරුවරු මේ බුදු දහමට විරුද්ධ වෙන්නේ. එතකොට ඒ කට්ටිය බුදු දහම දන්නේ නැහැ. පුද්ගලයන්ට නෙමෙයි දහමට විරුද්ධ. දහමට විරුද්ධ වෙන්නේ. දැන් ඒ කට්ටිය හිතලා තියෙන්නේ දහම කියන්නේ ආගම කියලා. දැන් ඒ අය වැඳුම් පිදුම් යදුම් දැන් ආගමේ තියෙන ඒවා තමයි වැඳුම් පිදුම් යදුම් පැතුම්. ඒතර දහමේ වැඳුම් පිදුම් යදුම් පැතුම් නැහැ. ඒ නැති නිසා දැන් දහම හරියට අවබෝධ වෙන කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. යාඥා කරන්නේ නැහැ. වැඳ පුදා ගහකට බෝගහකට චෛත්‍යයකට පිළුමයකට කුරුසයකට එහෙම නැත්නම් වෙනත් ආගමික සංකේතයකට යදින්නේ ප්‍රාර්ථනා ඉල්ලන්නේ නැහැ සංකේතයක් ළඟට ගිහිල්ලා පුද පූජා තියන්නේ නැහැ. කවුද? සම්මා දිට්ඨියටපත් වෙච්ච සුතවත් අරිය ශ්‍රාවකයා දහමට ආපු කෙනා. එහෙම නැති වෙනකොට අර ආගමේ අය හිතනවා මෙයා මිත්‍යාදිෂ්ඨිකයි කියලා. නමුත් එයා මිත්‍යාදිෂ්ඨික නෙවෙයි, එයා සම්මාදිට්ඨිකයි. එතකොට අර ආගමේ ඉන්න අයට සම්මාදිට්ඨියක් නැහැ, මිත්‍යාදිට්ඨිය දන්නෙත් නැහැ. ඒ කියන්නේ කරණීය ධර්ම දන්නෙත් නැහැ, අකරණීය ධර්ම දන්නෙත් නැහැ, දහම දන්නෙත් නැහැ, ආගම දන්නෙත් නැහැ. ඒ නිසා ආගමේ ඉන්න පොට්ටපාද අය, පොට්ටයෝ ටික අර දහමේ ඉන්න අයට නිග්‍රහ කරනවා, නිඳා කරනවා. ආර්ය උපවාදේ කරගන්නේ. ආර්ය උපවාද කරන්නේ. ඊළඟට දහම අවබෝධ වෙලා නැති නිසා ඒ අය මේක දහම නෙවෙයි මේක විකෘතියක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ තමයි දැන් ඉදිරියට මේක තව එන්න වැඩි වෙනවා. මොකද දහමට දැන් එන සංඛ්‍යාව වැඩි වෙනකොට ධර්මය අවබෝධ කරගන්න අය වැඩි වෙනකොට පොට්ටපාදයෝ නැති වෙනකොට ධම්මපාද වෙනකොට දහම්මැස පෑදෙනකොට මෙන්න මේ පිරිස මේ පැත්තෙන් වැඩි වෙනවා, දහමේ පිරිස වැඩි වෙනවා. අර පැත්ත ආගමේ ඉන්න අය එහෙම මහ විශාල පිරිසක් ඉන්නේ ආගමේ අය. ඒතකොට මේ දෙගොල්ල අතර යම් දවසක ඉදිරියට ලොකු ගස්ඨනයක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒකට කියන්නේ බුද්ධ කෝලහල කියලා. ඒතකොට මේ කෝලහලයක් ඇති වෙනවා. ඒ කියන්නේ ආගමේ ඉන්න අය කියනවා දහමට නිନ୍ଦා අපහාස කර දහමේ යන අයට කියනවා මිත්‍යාදිෂ්ඨිකයෝ කියලා. එතකොට දහමේ ඉන්න අය අර ආගමේ ඉන්න අයට මිත්‍යාදිෂ්ඨිකයෝ කියනවා. ඒතර මේ දෙගොල්ල අතරේ ඒ කියන්නේ ආගමයි දහමයි දෙකක් ගින්දරයි වතුරයි වගේ. එතකොට ඒ දෙක කවදා හරි එකතු වෙච්ච තැන ගින්දර නිවෙනවා. එතකොට දැන් ආගමේ ඉන්න අය දහමේ ඉන්න අයත් එක්ක යම් දවසක ලොකු ගස්ඨනයකට එනවා. ඒක වළක්වන්න බෑ. ඒකත් හේතුඵලයක්. ඒක ධර්මතාවයක්. එතකොට දැන් මේ ආගමයි දහමයි කියන්නේ එකක් හැම නෙවෙයි. ආගම කියන්නේ පින, දහම කියන්නේ කුසල්. ඒතර පින කියන්නේ සංකාරයක්, කුසල කියන්නේ ධර්මයක්. මේ දෙකක්. එතකොට දැන් ඔබතුමා අහ ප්‍රශ්නය තමයි මේ ත්‍රිපරිවට්ටය ආගමක් තුල නැහැ, දහමක් තුල තියෙනවා. එතකොට ත්‍රිපරිවට්ටය සෑම තැනකම තියෙනවා. දැන් මේක සෑම තැනකම ත්‍රිපරිවට්ටයක් තියෙනවා කියන එක දන්නේ නැහැ. දැන් ඔන්න මම පෙන්නන්නම්. වායුවේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, ජලයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, ගින්නේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, විඥානේ අපේ සිතේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, ශරීරයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, කාල ත්‍රිපරිවට්ටයක් තියෙනවා, මහ පොළොවේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, ඉරේ හඳේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ඒතර මේ සෑම තැනකම තියෙන්නේ ත්‍රිපරිවට්ටයක්. ඇහේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, කනේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, නහයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, දිවේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා, ශරීරයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. එතකොට මේ විඥානයේ තියෙන ත්‍රිපරිවට්ටය තමයි සංවට්ට සහ පරිවට්ට කියන්නේ. විඥානේ ත්‍රිපරිවට්ටය. එතකොට ශරීරෙත් ත්‍රිපරිවට්ටයක් තියෙනවා. පරිවට්ට කාලය කියන්නේ තරුණයෙක්ගේ හොඳ තරුණ කාලය. ඒ කියන්නේ එයාගේ හොඳ ශරීර දේහ ලක්ෂණ හොඳට තියෙනකොට ඒක පරිවට්ටයි. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා මේ වයසට ගියාට පස්සේ ඒ ශරීරය
මේ කුෂ වෙලා. ඔව් වයසට ගියාට පස්සේ සංවට්ටයට යනවා. සංවට්ටය කියලා කියන්නේ ඒක බිඳ වැටෙනවා. ඒ කියන්නේ ඒක අර ලස්සන හැම නැති වෙනවා. ඔව්. එතකොට අපි සාමාන්‍ය වචන වලින් කිව්වොත් එම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙනවා. දැන් ප්‍රෝටෝනයක් ඉලෙක්ට්‍රෝන වෙනවා. ඒ කියන්නේ ඉවරයි. ඒක තව උදාහරණයක් කියනවා නම් මලක් පිපුණා ලස්සනට මලක් පිපිලා තියෙනවා. ඒක පරිවට්ටයි. ඒක පරිවට්ටයි. හවසට පර වෙනවා. හවසට පර වෙලා. ඒක දැන් සංවට්ටයි. එතකොට දැන් පර වෙච්ච මලටද මිනිස්සු කැමති පිපිච්ච මලටද? පිපිච්ච මලටයි කැමති. පිපිච්ච මලට කැමති. කැමැත්තට අපි කියනවා ප්‍රිය කියලා. මීමැස්සෝ හරි එන්නේ පිපිච්ච ඔව් මලට. පටිච්ච. එතකොට මීමැස්සෙක් හරි එන්නේ අර පිපිච්ච මලට. එතකොට දැන් ලස්සනට රෝස මලක් පිපිලා තියෙනවා නම් ඒක අතට කඩලා කියනවා ලස්සනයි සුවඳයි කියලා කියනවා. පර වෙච්ච රෝස මලක් අරගෙන කවුරුවත් කියන්නේ ලස්සනයි සුවඳයි කියලා. ඇයි? ඒකේ තියෙන අර පරිවට්ටය ඉවත් වෙලා තියෙනවා. එතකොට හැම වෙලාවකම වෙන්නේ පරිවට්ටය සංවට්ටයට යන එකක්. පරිවට්ටය විවට්ටයට ගන්න ඕන නම් නිරෝධේ නිවනට ගන්න ඕන නම් ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නට ඕන. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලාම හඳුනා ගන්න ඕන දැන් බුදුහාමුදුරෝ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති කියලා මෙන්න මෙහෙම දේශනාවක් කරනවා දාරුචීරියට. එහෙමයි. එතකොට මේ දිත්තේ දිත්ත මත්තං කියන එකේ තියෙන විශේෂත්වයක්. දාරුචීරියට කියනවා දිත්තේ දිත්ත මත්තං. මොකද්ද මේ? ඇහි තියෙනවා තිපිරිවට්ටයක්, ඇහි තියෙනවා සංවට්ටයක්. එහෙමයි. ඇහි සංවට්ටය තමයි අපි කියමු ඇහැ අපි කවුරු හරි දිහා බලනවා. එහෙමයි. දේශයෙන් ඔරවලා බලනවා. ඇහෙන් අපි ඔරවලා කෙනෙක් දිහා බලනවා. දේශයෙන් බලන ඔරවලා බලන එක තමයි සංවට්ටය. ඇහි සංවට්ටය. එතකොට අපි සමහරක් වෙලාවට අපි කියමු තරුණ පිරිමි ළමයෙක් තරුණ ගෑනු ළමයෙක් දිහා ආදරයෙන් බලනවා. ප්‍රේමයෙන් බලනවා. ආසාවෙන් බලනවා. පරිවට්ටය. ඒක පරිවට්ටයක්. ඇහි පරිවට්ටේ. එතකොට ඇහෙන් ආදරයක් ප්‍රේමයක් ආලයකින් බැලුවොත් ඒක පරිවට්ට වෙනවා. ඒක ප්‍රියතාවය. පිනවන ස්වභාවය. ඒක තමයි පරිවට්ටය. ඇහි පරිවට්ටය. තරහක්, ඉරිසියාවක්, වෛරයක්, ක්‍රෝධයක් කරගෙන බැලුවොත් ඒක සංවට්ටයි. ඇහි සංවට්ටේ. ඒතර මේ ඇහැ පාවිච්චි කරන්න පුළුවන් තරහට සහ ආදරයට, ප්‍රියතාවයට. එතකොට ඊළඟට ඔය දෙකම නැතුව අනාලයෝ ආලයක් නැතුව එහෙනම් ඇලෙන්නෙත් නැතුව ඔකට නියම වචන තමයි ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඇහෙන් බලන එකට අපි කියනවා විවට්ටයි කියලා. ඒක තමයි නිවන කියන්නේ. අන්න එතන තමයි දිත්තේ දිත්ත මත්තං කියලා කියන්නේ. ඇහි තිපිරිවට්ටේ ඇහි විවට්ටය. ඒතර ඇහි සංවට්ටය ඇහැ දේශයෙන් බැලීම, ඔරවලා බැලීම. ඇහි පරිවට්ටය ආදරයෙන් බැලීම. ඇහි විවට්ටය බැලීම දිත්තේ දිත්ත මත්තං. ඒතර අර දෙකටම මත් වෙනවා. ධනත් නැති ඍණත් නැති. ඔව් ධනත් නැහැ ඍණත් නැහැ. එතන ඉලෙක්ට්‍රෝනත් නැහැ ප්‍රෝටෝනත් නැහැ. එතකොට දැන් අතන මත්තං. මත් කියලා කියන්නේ සමුදය දුක. ඒ කියන්නේ සංවට්ටයත් මත් වෙනවා. සංවට්ටය කියන්නේ දේශය. පරිවට්ටය කියන්නේ රාගය. ඒතර රාගයේදීත් මත් වෙනවා, දේශේනුත් මත් වෙනවා. මත් වෙන තැන මෝහෙත් තියෙනවා. ඒතකොට රාග දේශ මොහ තුනම මත්. එතකොට චතුරාර්ය සත්‍ය සමුදය දුක මත. නිරෝධය නිවන අමත. ඒතර අමතං. දිත්තේ දිත්ත අමතං. මත් වීමෙන් මිදී නිදහස් වීම. එහෙනම් ඇහැ තියෙන්නේ ඔරවණ්ඩවත් ප්‍රේමයෙන් ආදරයෙන් ආලයෙන් බලන්නවත් නෙවෙයි. ඇහැ තියෙන්නේ බලන්න. එතකොට දැන් මේ බලන එකට අපි කියනවා දිත්තේ දිත්ත මත්තං. ඒ කියන්නේ මත් වීමෙන් තොර. එතකොට ඇහැ පාවිච්චි කරන්න පුළුවන් නිවනට. ඒක විවට්ටය. ඇහැ නිවනට. එතකොට චක්කු ඉන්ද්‍රිය වෙනවා ඒක. දැන් එතකොට ඊට පස්සේ වෙන චක්කු ඉන්ද්‍රියක් වෙනවා. නැතිනම් චක්කු ආයතනයක් වෙනවා. චක්කු ආයතනය වෙන්නේ සංවට්ට පරිවර්ත දෙකට ගියොත් චක්කු ආයතන වෙනවා. විවට්ටට આવොත් එම චක්කු ඉන්ද්‍රිය වෙනවා. සියලුම එතකොට දැන් මේ සියලුම අංග දැන් කනේ තිපිරිවට්ටයක් තියෙනවා. කනට අපි කියමු කවුරු හරි අපි අප්‍රිය කරන වචනයක් කියනවා. උදාහරණයක් කුණු හර්පයක් කියලා බැන්නයි කියමු. කනට ඇහුණා. ඒතර කන ඒ වෙලාවට කනත් එක්ක අපට දේශය උපදිනවා. අන්න එතන සංවට්ටයි. කනත් එක්ක දේශය උපදිනවා. අන්න සංවට්ටයි.
අපි කියමු දැන් කවුරු හරි මේ අපට ආදරයෙන් කතා කරනවා. ආදරයෙන් කතා කරනවා. දැන් අපි සින්දුවක් ඇහෙනවා. ලස්සන සින්දුවක් ඇහෙනවා. එතකොට දැන් ඒ වෙලාවට අපි කියමු දැන් ආදරවන්තයෙකුට ආදරවන්තියක් කතා කරනවා. එතකොට කනේ දේශේ නැහැ. එතන තියෙන්නේ ප්‍රියතාවයක්. ආලයක්, ආදරයක්, ප්‍රේමයක්, ආලයක්. අන්න එතන පරිවට්ටයි. කන පරිවට්ටයි. දැන් කවුරුත් අපට දැන් අපි කියමු බණ අහනවා. බණ අහනවා. දැන් මේ ධර්ම සාකච්ඡාව. දැන් අපට ඇහෙනවා. කනට ඇහෙන්නේ. දැන් මෙතනට ප්‍රියතාවයක් හෝ අප්‍රියතාවයක් නැහැ. දැන් මේ දහමේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති දෙයක් අපට ඇහෙනවා නම් ඒක විවට්ටයි. කනේ විවට්ටය. ඒක තමයි සුතේ සුතමත්තං. සුතේ සුතමත්තං. ඊළාට ওই විදිහටම විඥානෙත් තියෙනවා. දේශසිතකින් අපි කටයුතු කරනවා නම් එතන සංවට්ටයි. දේශසිතෙන් අපි කටයුතු කරනවා නම් සංවට්ටයි. ඊළඟට ආදරේ ආලයක් අපට හිතේ ඇති වෙලා තියෙනවා නම් එතන පරිවට්ටයි. එතකොට අපි සිත කොහොමද දැන් විවට්ටයට ගන්නෙ? සිත නිවනට ගන්නෙ කොහොමද? අන්න දැන් අපේ සිතේ තියෙනවා විතරාගී, විතදේශී, විතමෝහි. දැන් සරාගං චිත්තන්ති පජානාති. සරාගං චිත්තන්ති පජානාති. එතන තියෙන්නේ පරිවට්ටේ. සදෝසං චිත්තන්ති පජානාති. එතන තියෙන්නේ දේශසිතක්. ඊට පස්සේ සමෝහං චිත්තන්ති පජානාති. එතන තියෙන්නේ මෝහසිතක්. ඔක අනිත් පැත්තට ගත්තට පස්සේ විවට්ටට ගත්තට පස්සේ සදෝසං දැන් විතරාග චිත්තන්ති පජානාති. විතදෝෂ චිත්තන්ති පජානාති. විතමෝහ චිත්තන්ති පජානාති. මේ පජානාති ප්‍රජනනය වෙනවා දැනගෙන අපි ඉන්නවා. හැබැයි මේක කරන්න පුළුවන් සුතවත් අරිය ශාවකයෙකුට විතරයි. පොට්ටපාද කෙනෙකුට බෑ. එතකොට මේ කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානෙම වඩන්න පුළුවන් බණ අහලා නිවන් දැකලා ඉන්න කෙනෙකුට සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. එහෙම නැතිනකොට සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සිතේ තිපරිවට්ටයක් තියෙනවා, කයේ තිපරිවට්ටයක් තියෙනවා, හැම තැනකම තිපරිවට්ටයක් තියෙනවා. දැන් ජලයේ තිපරිවට්ටයක් තියෙනවා. අපි ඕන්න මට පෙන්වන්න පුළුවන්. අපිට දැන් ඔන්න වතුර තේ කෝප්පයක් ගෙනත් දෙනවා උණු පිට. බොහොම සැරට උණු වතුර. ඒක තේ එකක් හදලා ගෙනත් දෙනවා. බොණ්ඩ බැලුවම බොණ්ඩ බෑ. අන්න සංවට්ටයි. ඊට පස්සේ ටිකක් නිවුනට පස්සේ බාගට නිවුනම බොනවා. ප්‍රියයි දැන්. අන්න පරිවට්ටයි. තේ එක හොඳටම නිමිලා දැන්. තේ එක බොණ්ඩ බෑ. දැන් තේ එක නිවිලා. අන්න විවට්ටයි. එහෙනම් අර තේ එකෙත් තියෙනවා තිපරි වට්ටය. මේ ගහෙත් තියෙනවද? මේ ගහෙත් තියෙනවා. ඒක කොහොමද පැහැදිලි? මේ ගහෙත් දැන් තියෙනවා. දැන් මේ තියෙන ගහ ඔන්න දැන් මැරිලා දැන් තියෙනවා. දැන් මේ ගහ මැරිලා තියෙන්නේ. දැන් මේ ගහට කවුරුත් ප්‍රිය නැහැ. කැමති නැහැ. කැමති නැහැ. දැන් මේකට කවුරුත් බැලුවට කැමති නැහැ. එහෙනම් දැන් මේක පරිහානියට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ගහ දි รา පත් වෙලා. ප්‍රිය නැහැ. ඒ කියන්නේ සංවට්ටේ දාරෙන්නවද? දැන් එතකොට දැන් මෙතන සංවට්ටේට මේක දාන්නත් පුළුවන්. හරිද? මේක සංවට්ටේට නෑ කවුරුත් අගය කරන්නේ නැහැ. දැන් මේක වටිනා කමන්නේ. නෑ. දැන් මේක ප්‍රිය නෑ කාටවත්. ප්‍රිය නෑ කාටවත්. දැන් මෙතන සතර මහා ධාතු මේ තියෙන්නේ. අප්‍රියත් දැන් අප්‍රියත් නෑ ප්‍රියත් නැතිනොත් නිවන තියෙන්නේ. හරිද? එහෙමයි. දැන් ඔන්න දැන් මේ කිතුල් ගහක් මේ තියෙන්නේ. එතකොට දැන් මල් මදින මිනිස්සෙකුට මේ ගහ ප්‍රිය නෑ. ප්‍රිය නෑ. ඔව්. දැන් මේ අපි කියමු මල් මදින මිනිස්සෙක් ඇවිල්ලා මේ කිතුල් ගහ දිහා බැලුවම ලස්සනට කිතුල් මල් තියෙන හොඳට ගහ තියෙනවා. අන්න ප්‍රියයි. අර එහා ගහ ඒ වගේ. ඔව්. එතකොට දැන් එහා ගහ ඒ වගේ. එතකොට දැන් ඒකට ඇලෙනවා මේකට ගැටෙනවා. මේක කපලා තව එකක් පිටවන්න තමයි හිතන්නේ. ඔව් නෑ පොට්ටපාදයි. දැන් පොට්ටපාද කියන්නේ ඒකයි. දැන් දහම නැති මිනිස්සයත් ඒ වගේ. අරකට ඇලෙනවා මේකට ගැටෙනවා. දහම තියෙන කෙනා අතන අර ගහට ඇලෙන්නෙත් නෑ. ඒක හොඳයි කියන්නෙත් නෑ. මේක නරකයි කියන්නෙත් නෑ. දෙකම තිබිච්චා. නෑ දෙකම තිබිච්චා නෙවෙයි උපේක්ඛා සිතක්. තිබුණත් එකයි. දැන් ඒක එයාට නෑ. උපේක්ඛා සිතක් කියන්නේ ප්‍රශ්නයක් නෑ. දැන් එයාට මේක නරක වුණයි කියලා ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දුක නෑ. දුක නෑ. එතකොට දැන් දුක්ඛ නිරෝධේ. එහෙමයි. දුක්ඛ නිරෝධේ ඥාන. එහෙනම් දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. දැන් මේක යාට අප්‍රියත් නෑ. අරක ප්‍රියත් නෑ. ඒතකොට දැන් අපි කියමු දැන් දහමේ ඉන්න කෙනෙකුට අර ගහ ලස්සනට තිබුණයි කියලා ප්‍රියතාවයකුත් නෑ මේක අප්‍රියතාවය. ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. මෙන්න මේ විදියට උපේක්ඛා සිතක් හදාගන්න පුළුවන් නම්
ඒ උපේක්ඛා සිත හදාගත්ත කෙනා තමයි නිවන් දැක්කා කියන්නේ. ධම්මෝ සංදිට්ඨිකෝ. සම්මා දිට්ඨියට එයා පත්තලා ඉන්නේ. ඒතකොට එයාට මේ ලෝකේ කිසිම දෙයක් දුක නැහැ. දැන් එයාත් පරිහරණය කරනවා සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දේවල්. හැබැයි එයාට කිසිම දුකක් නැහැ. උදේ නැගිට වෙලාවේ ඉඳන් රෑ නිින්දට යද්දී සම්මා දිට්ඨියට පත්වෙච්ච සුතවත් අරිය ශාවකෙකුට බුදුවරුන්ට පසේ බුදුවරුන්ට මහරහතන් වහන්සේලාට සහ දහමේ ඉන්න අයට දුක නැහැ. දුක නැති වෙන්න හේතුව එයා කිසිම තැනක සංවට්ටයයි පරිවට්ටයයි පාවිච්චි කරන්නේ නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. එහෙනම් මුලා වෙන්නේ නැහැ. එහෙනම් උපේක්ඛා සිතකින් එයා කටයුතු කරන්නේ. ඒ උපේක්ඛා සිතකින් කටයුතු කරන එක තමයි සුතවත් අරිය ශාවකයෙක් ළඟ තියෙන්නේ. ඒතර සුතවත් අරිය ශාවකයා කියන්නේ දුකටපත් නොවන පුද්ගලයා. ඒතර ඒ තැනටපත් වෙන්න අද පුළුවන් අපට. නිවන් දකින්න පුළුවන්. ඒකට අවශ්‍ය බණ තියෙනවා. ඒකට අවශ්‍ය භාවනාව තියෙනවා. දැන් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වැඩසටහනට සහභාගී වෙන මේ වැඩසටහන අහන අයට දැන් මේ කියන දේවල් තේරෙන්න ඕන. ඉතින් මේක දැන් කාලයක් තිස්සේ අහනකොට මේ ධර්මයේ Tamanට තේරෙනවා. එතකොට එයාට මේ කරගන්න ඕන දේ කරණීය සහ අකරණීය ධර්ම මොනවද කියලා ඒ පුද්ගලයා හඳුනා ගන්න. ඒ දුරක සිටියත් මේ වැඩසටහන නැරඹුවොත් ඒ කියන දේවල් එයාට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ටිකක් මෙහෙම එකක් තියෙනවා. දැන් මේක කියවපු ගමන්ම එකපාරටම තේරෙන්නේ නැහැ. දැන් හේතුවක් තියෙනවා. දැන් මේවා බුද්ධාගම් පොත්වල නැහැනේ. එහෙමයි. දහම බුද්ධාගම් පොත්වල නැති නිසා මේ කියන ඒවා එකපාරට තේරෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි කාලයක් අහගෙන යනකොට කාලයක් මේක ධම්ම භාවිතා මේක ඇහෙනකොට එයාට තේරෙනවා මේ කියන එක සත්‍යයි කියලා. එතකොට එයා සම්මාදිටියටපත් වෙනවා. ආය අසුතවත් පුතග්ජනේ බවටපත් වෙන්නේ නැහැ. එයා සුතවත් අරිය ශ්‍රාවකයෙක් බවටපත් වෙනවා. එහෙනම් අපි අද දවසේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි අද අවධානය යොමු කරේ ත්‍රිපරිවට්ටය ඒ වගේම මේ ද්වතාවය කියන සංකල්ප දෙක ගැන. ඒකම අපිට කතා කරන්න තියෙනවා ඉදිරියේදී. විශේෂයෙන්ම කතා කරන්න තියෙනවා බණ සහ භාවනා ගැන ආර්යයන් වහන්සේ ඉදිරියේදී අපි ඒ ගැන සාකච්ඡා කරමු. අද දවසේ අපි වැඩසටහනේ කතා කරපු තොරතුරු පදනම් කරගෙන සමහර තැන්වල ඔබට තියෙන්න පුළුවන් අපහැදිලි තැන් හෝ ප්‍රශ්නකාරී තැන්. ඒතර අපහැදිලි තැන් තියෙනවා නම් හරි ප්‍රශ්නකාරී තැන් තියෙනවා නම් හරි තවත් අලුත් දේවල් ඔබට දැනුවත් වෙන්න අවශ්‍ය නම් හරි අපේ තියෙනවා වෙනම හදලා group එකක් WhatsApp group එකක් 0.73යි 906යි 776 ඒ කණ්ඩායමට ඔබ එකතු වෙන්න මේ වැඩසටහන අලුත්තර වැඩසටහන් ඔබට නරඹන්න පුළුවන් කරුණු සාකච්ඡා කරන්න පුළුවන් මේ වගේ දේවල් ඔබට ගොඩාක් ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට කියනවා ඉදිරියේදී POTV නාලිකාංක 116 ගජ TV සමග සම්බන්ධ වෙන්න. ගජ TV YouTube නාලිකාවට subscribe කරන්න. දිගින් දිගටම මේ වගේ වැඩසටහන් සමග ඔබට සම්බන්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම සෑම පොහෝ දිනකම අපි වැඩසටහන බලාපොරොත්තු වෙනවා පොහෝ දින දහවල් කාලේ ප්‍රචාරය කරන්න. ඒ නිසා වැඩසටහන් සමග සම්බන්ධ වෙන කියලා ඉල්ලා සිටිමින් අද දවසේ අපේ වැඩසටහන අවසන් කරනවා. නැවතත් ඊළඟ පොහෝ දිනදී අපි නැවත මුණ ගැසෙමු. වහන්සේටත් ඊළඟ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ගෞරවාන්විතව ආරාධනා කරමින් අද දවසේ අපි වැඩසටහන අවසන් කරනවා.